2004 Google ආයතනයට බැඳිලා පළවෙනි ප්‍රොජෙක්ට් එක විදියට Google tool bar එකේ ප්‍රොජෙක්ට් එකට සුන්දර් පිචයි වැඩ කළා. ඔන්න ඔය කාලේ සුන්දර් පිචයිට එක පාටි එකක් තිබ්බා, ෆැමිලි පාටි එකක්. සුන්දර් පිචයිගේ වයිෆ් කිව්වා ඔයා ඔෆිස් එකේ ඉඳලා කෙලින්ම මේ ලොකේෂන් එකට එන්න මං ගෙදර ඉඳන් එන්නම් කියලා. සුන්දර් පිචයිට හා ගිහලා කොහම හරි ලොකේෂන් එක හොයාගෙන එදා රෑ පාටි එකට ගියා. වැඩේ කියන්නේ සුන්දර් පිචයි USA වට අලුත් නිසා සුන්දර් පිචයිට මේ ලොකේෂන් එක හොයාගන්න මාර විදිහට මහන්සි වෙන සිද්ධ වුණා. කොටින්ම කිව්වොත් ඒ ඩිනරයකට තිබ්බේ පාටි එකට සුන්දර් පිචයි යනකොට වෙලාව 10 11 මාරත් පහු වෙලා ඉවරයි. සුන්දර් පිචයි කියන ඒ වෙලාවේ මං ගියපු වෙලාවේ මගේ වයිෆ් කාලා බීලා ගෙදරත් ගිහිල්ලා. දැන් සුන්දර් පිචයි ගෙදර ගියාම සුන්දර් පිචයිට වයිෆ් එක් ලොකු බැනු මහන සිද්ධ වුණාලු. සුන්දර් පිචයි ඊළඟ දවසේ වැඩට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ගොඩක් කල්පනා කරාලු. සුන්දර් පිචයි කියනවා දැන් මට ඊයේ සිද්ධ වෙච්ච දේ වගේ කී දෙනෙක්ට මේ වගේ දේවල් වෙලා ඇද්ද? සුන්දර් පිචයි කල්පනා කරා. යාගේ ටීම් එක ෆෝම් කරා 2005 දී Google Maps කියන ප්‍රොඩක්ට් එක ඔය විදිහට තමයි ලොන්ච් වෙන්නේ. 2006 දී UK වල 2008 මුළු ලෝකෙමද අද වෙනකොට බිලියන එකකට වඩා යූසර්ස්ලා මේ Google Maps එකට ඉන්නවා. සුන්දර් පිචයි කියනවා if you don't fail sometimes you don't learn anything. සුන්දර් පිචයි කියනවා ඔයා කවදාරි ෆේල් වුණොත් තමයි ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න. සුන්දර් පිචයි ආයෙත් කියනවා ඔයා හැමතිස්සෙම කන්සියුමර්ස්ලාගේ පැත්තෙන් හිතන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් හදනකොට. ඔයාගේ පැත්තෙන් නෙවෙයි.